යුරෝපා රටවල මේ ගෑස් මිල 140කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මේ වසරේ පෙබරවාරි මාසෙ 24 වෙනිදා තමයි රුසියාව යුක්‍රේනට එරෙහිව සංග්‍රාමයක් දියත් කරේ මේ හරි සෙමින් ගිහින් එන පුතේ. අපි යනවා තාත්තේ. අයිවන් සුබදාසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට අපි යමු අද දවසේ පත්තරවල මොනවද තියෙන්නේ කියලා මුලින්ම 20000ක් ඉල්ලා ඇති වාහන පර්මිට් අවලංගුයි. මේ සම්බන්ධයෙන් උණු අතුල් පිටු වාර්තාවටත් අපි අවධානය යොමු කරන්න සූදානම්. ඒ සඳහන් වෙලා තිබෙනවා මේ සම්බන්ධයෙන් උණු සවිස්තර වාර්තාවක් කොහොමද මොකද්ද සිද්ධ වුනේ කියන කාරණය පිළිබඳ කොහොම වුණත් දැන් මේ සියලු දේත් එක්ක ක්‍රියාත්මක කිරීම සඳහා වූ යාන්ත්‍රණය ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළා. අපිටත් ඕනේ මේ සම්බන්ධයෙන් මේ හොරුන් අල්ල ගන්න ගියා. අයුක්තියට දිනන්න ඉඩ තිබ්බේ නෑ. මේකේ පුළුවන් මෙච්චර කල් වෙච්ච වියදම් ටික පියව ගන්න. රණමීර. තමුත ගෙනා නේද? තව සතුටු කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? අපේ දුව දැනුම් මිනුම් තරගෙන් දිනලා. ඒවයිනේ. අවශ්‍ය එකක් දාගෙන ඉන්නකො මම ඒකක් හදාගෙන. පුතා ප්‍රවෘත්ති පටන් ගන්නවා. අයිබෝන්. වගකීමෙන් සත්‍යහඹාන පුවත් වාර්තා කරන්නේ රූපවාහිනී ප්‍රවෘත්ති ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට දිස්නා යමුනා කුමාරී සමග මම චමින්ද ගුණරත්න. ගන්ධර තලල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් මගින් 62 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මාතර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ගන්ධර තලල්ල ප්‍රදේශයේදී ගැන සෝෂල් මීඩියා වල ගහලා දෙමුන බොරු. බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. නිකම් මිනිස්සු බය කරනවා. මිනිස්සු කොච්චර සමාජ මාධ්‍ය බැලුවත් විශ්වාසනීය ප්‍රධාන මාධ්‍යයක ප්‍රවෘත්ති බලන මිනිස්සු ඒක හින්දානේ. අනතුරින් තුවාල ලැබුවන් අතර ළමයින් 3 දෙනෙකු, කාන්තාවන් 32 දෙනෙකු, පිරිමි පුත්ලීන් 26 දෙනෙකු සහ නෙදර්ලන්ත ජාතිකයෙකුද සිටිනවා. බස් රථයක රියදුරු සහ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඒ කතා කළේ කොහෙන්ද මේ? ඔය අද නුඹ සෙවන කියලා දුන්න රෙසිපි එක. රසයිනේ. මාරු සෙනසුළු ස්වභාවයක්ද නිරීක්ෂණය කළ හැකියි. එම නිසා ශ්‍රී ලංකා පොලිසිය සියලුම රියදුරු මහතුන්ගෙන් ඉල්ලා දෙයක් රසට දෙනවා කියන්නේ වෙනම කලාවක්. ඒ රසවත් බව ගුණවත් බව බැඳීම වැඩි කරනවා. මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත් 43 වසරක් ගෙදරම සතුටින් පුරවන හද රැඳි තැන ජාතික රූපවාහිනිය